මේ තියෙන් මී පැණි එක්සත් ජනපදය මේ ඉන්න ඒක රජතුමා මේගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන මෙයාට නායකාරය ගොඩක් ඉන්නවා හරියටම කියනවනම් මී පැණි කුප්පි ට්‍රිලියන 34ක් විතර ඒ කොහොම මෙච්චර නායක අන්දරාව මේගොල්ලන්ට එකතු වෙලා තියෙන්නේ අපි දැන් බලමු ඒ කොහොමද කියලා හැම අවුරුද්දෙම රජතුමා රටේ ඉන්න වැඩ කරන බිස්නස් කරන මී මැස්සන්ගෙන් පැණි කුප්පි එකතු කරගන්නවා මේවට කියන්නේ බදු කියලා රජතුමා පැණි කුප්පි වියදම් කරලා තමයි රට දුවන්නේ හරියට පාරවල් හදන්න සොල්දාදුවන්ට ගෙවන්න සෞඛ්‍ය පහසුකම් මේ වගේ විවිධ දේවල් ඉතින් බදු එකතු කරන්න මේ වගේ දේවල් වලට තමයි ඉතින් මොකද්ද දැන් මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මේකයි රජතුමා හැම වෙලේම එකතු කරන පැණි කුප්පි වලට වැඩිය වියදම් කරනවා හැබැයි මේක එයා තනියෙන් කරපු දෙයක් නෙවෙයි කලින් හිටපු පාලකයොත් මේ වැඩේ මේ විදියටම කරනවා අවුරුද්ද ගානේ මේ වැඩේ වෙනවා මේ නිසා මේ ජනපදේ පවතින වෙළඳ හිඟයක් එක්ක ඒ කියන්නේ ජනපදයේ වියදම් මී මැස්සන්ගෙන් එකතු කරන පැණි කුප්පි වලින් විතරක් කවර් කරන්න බෑ මේ හින්දා රජතුමා තීරණය කරනවා පැණි ණයට ගන්න අයට කියනවා ආයෙත් පොලියත් එක දෙන්නම් කියලා හැබැයි ඒ දවස් කවදාවත් එන පාට අන්නන්නේ හරි අපි බලමු කවුද ඉතින් රජතුමාට පැණි ණයට දීපු අය කියලා ක්‍රම දෙකකින් හම්බෙනවා පළවෙනි එක තමයි ජනපදයේම ඉන්න අනිත් මී මැස්සන්ගේ ඒ කියන්නේ බැංකු වලින් ආයෝජන වලින් තව වයසක මී මැස්සන්ගේ විශ්‍රාමික ගිණුමෙන් පාව මේගොල්ලෝ ගන්නවා මෙයාලට කියන්නේ භාණ්ඩාගාර බැඳුම් වල ආයෝජනය කරන මී මැස්සෝ කියලා මෙයාලට රජතුමා කියන්නේ මට ඔයාලා ඉතුරු කරගත්ත පැණි කුප්පි ටික දෙන්න මම මේ වායේ පොලිය එක දෙන්න එහෙම කියලා ඊට පස්සේ රජතුමා මෙයාලට IOU කියලා එකක් දෙනවා ඒ IOU එකේ සඳහන් වෙනවා මේ මී මැස්සන්ගේ සල්ලි අපි ගාව තියෙනවා සහ අපි පොලියත් එක්ක නැවත මේක ගෙවනවා කියලා තව විදිහකට කිව්වොත් මේ වැඩ කරන මී මැස්සෝ සල්ලි දීලා IOU මිලදී ගත්ත කියලා කියන්න පුළුවන් දෙවෙනි ක්‍රමය තමයි අනිත් මීවද වලින් පැණි ණයට ගන්න අකුරා ජනපදයෙන් තමයි වැඩිම ප්‍රමාණයක් දීලා තියෙන්නේ ඉස්තර නම් හිටියේ පැන්ඩා ජනපදය. එයාලා පස්සේ පැණි කුප්පි ටිකක් ආයෙත් ගත්තා. ඒ හින්දා දැන් පළවෙනි ස්ථානයේ ඉන්නේ සකුරා ජනපදය. දැන් සකුරා ජනපදයේ පැණි කුප්පි ට්‍රිලියන 1.1 ණයට දීලා තිනවා. ඒත් ඇයි එයාලා එහෙම කරන්නේ? මොකද මී පැණි ජනපදය තමයි දැන්ට මී පැණි ආයෝජනය කරන්න තියෙන ආරක්ෂිතම තැන. තව මෙයාලගේ පැණි කුප්පි ඒකක වලින් තමයි මුළු ලෝකෙම මී මැස්ස ජනපද අතර ගනුදෙනු කරන්නේ. මේ වගේ තව ගොඩක් හේතු තියෙනවා. ඉතින් කාලයම මේ මී මැස්ස ඔක්කොමලා මේ මී පැණි ජනපදයේ රජතුමාව විශ්වාස කරා. ඒ අතරේ IOU කොට උඩට එකතු වුණා. මේකත් හෙමින් නෙවෙයි ගොඩක් වේගෙන්. දැන් ඉතින් ආයෙ එනවා ප්‍රශ්නයක්. ඇයි මේ ණය එක දිගට වැඩි වෙවි යන්නේ? මොකද්ද රජතුමාට තියෙන ප්‍රශ්නේ? ඇත්තරම ණයට ගන්න එක වැරද්දක් නෙවෙයි. වැරද්ද වෙන්නේ ලොකු ණයක් දීර්ඝ කාලයක් තියාගෙන ඉන්න එකේ. මොකද ඒවට පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. රජතුමා කලින් ඒ ගන්න කට්ටියට කිව්වා ආයෙ ගෙවන්නේ පොලියත් එක්ක කියලා. ඒ නිසා මී පැණි ජනපදේ ණය නොගෙවා ඉන්න තාක්කල් ඒවට ගෙවන්න තියෙන පොලියත් වැඩි වෙනවා. ඉතින් මෙහෙම කාලයක් ගිහිල්ලා දැන් මොකද වෙලා තියෙන්නේ? රජතුමාට දැන් හැම අවුරුද්දෙන් පොලිය විතරක් පැණි කුප්පි බිලියන ගාණක් ගෙවන්න වෙලා තියෙනවා. මතක තියාගන්න මෙච්චර ගාණක් ගෙවන්නේ මේ පොලිය විතරයි. ගත්තු ණය ඒ විදියට එහෙම්මම තියෙනවා. ඒක නිකන් කන්දක් උඩක ඉඳන් පහළට හිම බෝලයක් පෙරිලා යනවා වගේ. ඒක පෙරලෙන්න ඒක වටේ හිම බැඳෙනවා වගේ බෝලේ ටික ටික ලොකු වෙවි යනවා වගේ මේ ණයත් ටික ටික ලොකු වෙවි තමයි යන්නේ. මේ ණය නොගෙවා ඉන්න තාක්කල් මීමැසි ජනපදේ රජතුමාට මේ තත්ත්වය ගොඩක් අමාරු වෙනවා. අපි දැන් බලමු මේ විදිහටම ගොඩක් කාලයක් ගියොත් මොනවද සිද්ධ වෙන්න පුළුවන් දේවල් කියලා. මේ වගේ දීර්ඝ කාලයක් ගලා ගියොත් මේ විදිහට මේ වැඩේ රජතුමා ගැන තියෙන විශ්වාසය අනිත් අයට නැති වෙන්න පුළුවන්. ඉතින් හිතලා බලන්න ජාත්‍යන්තර මීවද වලින් අමතර ප්‍රතිලාභ ඉල්ලුවොත් වගේ දෙයක්. එයාලා ණයට දෙන එක නවත්තන්න පුළුවන්. ඊටත් වැඩි දරුණු දේවල් වෙන්නත් පුළුවන්. කොහොමද එයාලගේ පැණි කුප්පි ටික ඔක්කොම ආයෙ ගත්තොත් එහෙම. එහෙම වුණොත් මී පැණි ජනපදයේ වාසීන්ගේ පරිභෝජනයට අවශ්‍ය තරම්වත් මී පැණි මේ ජනපදයේ ඇතුලේ නැතුව යනවා. ඒ නිසා මේ වගේ තත්ත්වයක් ආව ජනපදයේ කොටස් වෙළඳපොළ කඩා වැටෙන්න පුළුවන්. ඩොලරයගේ වේගයෙන් පහතට වැටෙන්න පුළුවන්. මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා සිද්ධ වෙන්න පුළුවන් දේවල්. මේක සාරාංශයක් විදියට ගත්තොත් මේ රජතුමාගේ ණය වැඩි වෙද්දී ඒගොල්ලන්ට පාරවල් හදන්න, ඉස්කෝලවලට වියදම් කරන්න, රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න, සෞඛ්‍ය සේවයට වගේ විවිධ අවශ්‍යතාවලට ජනපදයේ ඇතුලේ සල්ලි නැති වෙනවා පාවිච්චි කරන්න. ඒකෙන් වෙන්න පුළුවන් පැති දෙකක් තියෙනවා. එකක් තමයි ජනපදයේ මීමැස්සන්ගේ බදු වැඩි කිරීම. අනිත් එක තමයි ජනපදයේ අවශ්‍යතාවලට කරන වියදම් අඩු කිරීම. එක්ක මේ දෙකම වෙන්නත් පුළුවන්. මේ වගේ දේවල් වලින් ජනපදයේ මීමැස්සන්ගේ රැකියාවටත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ආදායමුත් අඩු වෙන්න පුළුවන්. රජතුමාගේ ණය වැඩි වෙනකොට රටට එන ආයෝජනත් අඩු වෙනවා. එතකොට රටේ ආර්ථිකය පහතට වැටෙන්න පටන් ගන්නවා. දැන් මේ රජතුමාට මොනවද කරන්න පුළුවන්? පළවෙනි දේ පුළුවන් ජනපදයේ අවශ්‍යතාවලට වෙන් කරන මුදල් අඩු කරන එක. හැබැයි ඒකත් මේ ජනපදයේ කරන්න අමාරුයි. මොකද මීමැස්සෝ ගොඩාක් සැපපහසු ජීවන රටාවකට තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒක නැති වුණොත් ඒගොල්ලෝ උද්ඝෝෂණ කරනවා වගේ දේවල් වලට පෙළඹෙන්න ඉඩ තියෙනවා. අනිත් අතට මොකද්ද කරන්න පුළුවන්? රජතුමාට පුළුවන් බදු වැඩි කරන්න. බදු වැඩි කරත් ආයෙත් ඒ දෙයම වෙන්න ඉඩ තියෙනවා. මීමැස්සෝ අරංගල කරන්න ඉඩ තියෙනවා. ඉතින් මීට අමතරව මොකද්ද මේ රජතුමාට කරන්න පුළුවන්? රජතුමාට පුළුවන් රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න. ජනපදයේ අලුත් කර්මාන්ත පටන් ගන්න එක, රටට තවත් ආයෝජන අරන් එන එක, ඒ වගේ විවිධ දේවල් තියෙනවා. ඒවලට උත්සාහ කරලා බලන්න පුළුවන්. රට ඇතුලේ රැකියාව අවස්ථා වැඩි වුණොත් ජනපදයේ වැඩ ගන්න මීමැස්ස ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ බදු වැඩි වෙනවා.
ඒ කියන්නේ මී පැණි කුප්පි ප්‍රමාණය රට ඇතුලේ වැඩි වෙනවා. ඒ වුණාට මේ වැඩේ හිතන තරම් ඉක්මනට කරන්න බෑ. ඒකට කාලයක් යනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ණය ඒ කාලේ යනකම් බලන් ඉන්නේ නැති එක. ඒක වර්ධනය වෙන වේගයෙන්ම වර්ධනය වෙගෙන ඉදිරියට යන නිසා. ඉතින් මේ රජතුමාට මේ තත්ත්ව වෙනස් කරන්න විවිධ දරුණු වර්ගයේ තීරණ ගන්න වේවි. දිගට මී පැණි ණයට ගන්න එක හරි අලුත් මී පැණි කුප්පි ප්‍රින්ට් කරන එක හරි දිගටම කරන් ගියොත් මේ විවාදේ පුපුරලා යන්නත් ඉඩ තියෙනවා. මේ කෙසේ වෙතත් මී පැණි ජනපදයේ තාමත් ශක්තිමත් ණය ශ්‍රේණිගත කිරීම වල තමයි තියෙන්නේ. සහ පැණි කුප්පි ඒකකයේ වඩාත්ම විශ්වාසදායකම ඒකකයේ ලෙසත් ගණන් ගන්නවා. නමුත් බොහෝ විශේෂඥයින් අනතුරු වංගවනවා මේ විදියට වෙනස්කම් නොවැතිව රට පවත්වාගෙන ගියොත් 2030 2040 වගේ වෙද්දී අවදානමක් තියෙනවා කියලා.